අයිබෝන් 2026 පිපා ලෝක කුසලානේ අවසන් මහා තරගය තව දින දෙකකින් පැවැත්මට නියමිතයි. ආජන්ටිනාව හා ස්පාඤ්ඤය අතර අපි ලෝක කුසලානේ ආරම්භයට කලින් කතා කර මේ ලෝක කුසලානේ තියෙන විශේෂත්වය. එතකොට මේ ලෝක කුසලානේ මේ වෙනකොට කියන්නේ අවසන් මහා තරගයට කණ්ඩායම් දෙකක් තේරිලා ඉන්නවා. විශේෂ දේවල් වුණොත් මේ හැමෝගෙම බලාපොරොත්තුවක් තිබුණ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලානේ දිනාගනි කියලා. ඒගොල්ලෝ මොකද මුල් තරඟවල දක්වපු දක්ෂතාව එක්ක. හැබැයි ඒගොල්ලොන්ට මේ අවසන් පූර්ව වටෙන් නවතින්න සිදු වුණා ස්පාඤ්ඤ කණ්ඩායමේ දක්ෂතාව ඉස්සරහා. ඒකට අපි අවසන් මහා තරඟය ගතගෙන මේ ආරම්භයේදී ගොඩක් කට්ටිය ආජන්ටිනාව දක්ෂතාව පෙන්වුවේ නැහැ බලාපොරොත්තු වෙච්ච තරම්. ඒ වුණාට අන්තිම තරඟ දෙකේ අන්තිම මොහොතේ විශේෂ තරඟ කන පිට ගැව්වා කියන්න පුළුවන්. ඒ වගේ ඇවිල්ලා ඒගොල්ලෝ අවසන් මහා තරඟයට ඇවිල්ලා ඉන්නවා. දැනට තියෙන දක්ෂතාව අනුව ගත්තොත් කියන්නේ performance විදියට බැලුවොත් එහෙම මේ ලෝක කුසලානේ ස්පාඤ්ඤ කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා කියලා කියන ප්‍රේමයට ආජන්ටිනා කණ්ඩායමත් විශ්වාස නැහැ ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් එක්ක ඒ වගේ දේවල් එක්ක මොන වගේ තරගයක් තියෙද කියලා. ඒ වගේම තමයි මේ ලෝක කුසලානේ විශේෂයෙන්ම කතා කරන්න ඕන කේප් වර්ඩේ නව කණ්ඩායම ඒගොල්ලෝ විශේෂ දක්ෂතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ 16 දෙනාගේ වටේට එනකම් ආගේ ආවා. එතකොට ඒ වගේම තමයි සමහර 16 දෙනාගේ වටේ නෙමෙයි මේ 32 දෙනාගේ වටේට එනකන් ආවා. ඒගොල්ලෝ විශේෂ දක්ෂතාව පෙන්වන නව කණ්ඩායමක් විදිහට. ඒ වගේම තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ ස්විට්සර්ලන්ත කණ්ඩායම ගැන. මොකද ඒගොල්ලෝ වසර ගණනාවකට පස්සේ ලෝක කුසලානේට ඇවිල්ලා සුවිශේෂ දක්ෂතාවයක් පෙන්වන කැපිපෙනෙන කණ්ඩායමක් බවට පත් වුණා. ගොඩක් දෙනෙක් අවසන් පූර්ව වටේට හොයි කියලා බලාපොරොත්තු වුණා. හැබැයි ඉතින් අද දවස පූර්ව වටේදී ආජන්ටිනා කණ්ඩායම හොඳ පරාජයට පත් වෙන සිදුනා ඒගොල්ලන්ගේ අත්දැකීම් එක්ක. අපි දැන් ගත්තොත් එම අවසන් මහා තරගයේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ආජන්ටිනාව එක්ක තරඟ වෙදින ස්පාඤ්ඤ කණ්ඩායම. ස්පාඤ්ඤ කණ්ඩායම දෙතමකට ආජන්ටිනාව කියන්නේ කලින් ස්පාඤ්ඤය යටත් විජිතයක්. ඒ වගේම තමයි රටවල් දෙකේම භාවිතා කරන්නේ එකම භාෂාව ස්පාඤ්ඤ භාෂාව. ඒ වගේ රටවල් දෙකේ පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තමයි ආජන්ටිනාව මේක ජයග්‍රහණය කරොත් උන්ගේ 4 වෙනි ලෝක කුසලානය වෙනවා. ස්පාඤ්ඤය ජයග්‍රහණය කරොත් උන්ගේ 2 වෙනි ලෝක කුසලානය වෙනවා. මේ ලෝක කුසලාන තවත් විශේෂ දෙයක් තමයි ලෝකේ කියන්නේ කලින් ලෝකේ විශේෂම දක්ෂතාව පෙන්නපු කණ්ඩායම්. ඒ කියන්නේ මහා රටවල් විදිහට හඳුන්වපු බ්‍රසීලය, එතකොට ඉතාලිය, ඒ කියන්නේ බ්‍රසීලයට පස්සේ වැඩිම දක්ෂතාව පෙන්නපු ජර්මනිය කියන කණ්ඩායම තුනට මෙන්න වෙනවා. විශේෂයෙන් ඉතාලි කණ්ඩායමට ලෝක කුසලානට සුදුසුකම් පවා ලබා ගන්න බැරි වුණා. මේ සැරේ අවසන් පූර්ව වටේ විශේෂත්වය තමයි ලෝක කුසලානේ එක සැරයක් හරි දිනපු කණ්ඩායම් 4ක් තමයි අවසන් පූර්ව වටේට ආවේ. ඒ වගේම මේ ලෝක කුසලානේ මේ සැරේත් අපිට දැන් අවසන් මහා තරඟේ කවුරු දින්න ලෝක කුසලානේ කලින් දිනපු රටක් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම තමයි ලෝක කුසලානේ මේ දක්වා යුරෝප මහද්වීපයත් දකුණු ඇමරිකානු මහද්වීපයත් අතර විතරයි කුසලානේ බෙදිලා ගිහිල්ලා තියෙන. තාම වෙන කිසිම මහද්වීපයක තියෙන රටකට ලෝක කුසලානේ ගන්න බැරි වෙලා තියෙන එක විශේෂත්වයක්. මේ සැරේ ඒ දෙයම තමයි වෙන්නේ. මම ඔයගලන් ඉල්ලා ඉතිනා ඔයගලන්ගේ මතය යන කවුද මේ අවසන් මහා තරගය ජයග්‍රහණය කරන ප්‍රංශයේද ආජන්ටිනාවද කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. බොහොම ස්තුතියි.